පුතාලා දන්නවද උසස් පෙළ විභාගයේදී සමතුලිතතාවය හා සම්බන්ධව MCQ ප්‍රශ්නයක් අහපුවම 90%ක් දරුවෝ වරද්දා ගන්න ස්ථානයක් තියෙනවා. ඒ තමයි සමතුලිතතා නියතය පිළිබඳව. මොකක්ද ඔයා සමතුලිතතා නියතය පිළිබඳව වැඩිපුරම වරද්දා ගන්න තැන? ඒ තමයි සමතුලිතතා නියතය වෙනස් කරන්න පුළුවන්නේ කුමන සාධකයකටද කියන එක මත. සමතුලිතතා නියතය වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන එක සාධකයකට විතරයි. ඒ උෂ්ණත්වයට පමණයි. උෂ්ණත්වයට පමණමයි සමතුලිතතා නියතය වෙනස් කරන්න පුළුවන්නේ. අපි චුට්ටක් ඒ ගැන හරියටම ඉගෙන ගන්න බලමුද? එහෙනම් එන්නකො චුට්ටක් බලන්න මම ඔයාලට ලියලා තියෙනවා සමතුලිත පද්ධතිය. ඒ සමතුලිත පද්ධතියට සමතුලිතතා ප්‍රකාශනයක් මම ලියලා තියෙනවා. මේ තියෙන්නේ සමතුලිතතා නියතයනේ. මෙන්න මේ සමතුලිතතා නියතය වෙනස් කරන්න පුළුවන්නේ උෂ්ණත්වයට පමණයි. උෂ්ණත්වය වෙනස් කරලා විතරයි මේ පද්ධතියේ මේ KC වල අගය වෙනස් කරන්න පුළුවන්. මේ පද්ධතියේ සාන්ද්‍රණය වෙනස් කරා කියලා සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. නිකන් අපිට හිතෙන්නේ මේ ප්‍රකාශන දිහා බලපුවාම සාන්ද්‍රණය වෙනස් කරපුවාම මේ සමතුලිතතා නියතය වෙනස් වෙයි කියලා. නෑ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. සාන්ද්‍රණය වෙනස් කරා කියලා සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ආංශික පීඩනය වෙනස් කරා කියලා සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. උත්ප්‍රේරකයක් යදුවොත් මේ පද්ධතියට ඒත් සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. සමතුලිතතා නියතය එක නියතයි. නියත උෂ්ණත්වයේදී උෂ්ණත්වය වෙනස් කරොත් විතරයි ඔයාලට මේ සමතුලිතතා නියතය වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් හොඳින් මතක තියාගන්න සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතය උෂ්ණත්වයේ නියත විට නියතයි. අපපාරක් උෂ්ණත්වයේ නියත විට නියතයි. උෂ්ණත්වය වෙනස් කරොත් විතරමයි මේ සමතුලිතතා නියතය මේ පද්ධතියේ වෙනස් වෙන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් සමතුලිතතා නියතය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? එය රඳා පවතිනවා මේ ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියන එක මත. තාපදායකද තාප අවශෝෂකද කියන එක මත උෂ්ණත්වය වැඩි කරපුවාම සමතුලිතතා නියතය වැඩි වෙන්නත් පුළුවන්, සමතුලිතතා නියතය අඩු වෙන්නත් පුළුවන්. ඒ ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. අපි ඒක පොඩ්ඩක් ඉගෙන ගමුද? අපි පුතා හිතමු මේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා. තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් උෂ්ණත්වය වැඩි කරපුවාම ඔයා දන්නවා මේ පද්ධතියේ ලේචට්ලි මූල ධර්මය අනුව පද්ධතිය උත්සාහ කරනවා උෂ්ණත්වය අඩු කරගන්න. එහෙනම් උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව සිදු වෙනවා. පසු ප්‍රතික්‍රියාව සිදු වෙනකොට C වල සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවා. A ගේ සහ B ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. C ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. A ගේ සහ B ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා කියන්නේ KC වල සංඛ්‍යාත්මක අගය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඔයාලට පේනවද තාපදායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරපුවාම KC වල අගය මොකද වෙන්නේ? අඩු වෙනවා. නැවතතාවක් තාපදායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරපුවාම KC වල අගය අඩු වෙනවා. හැබැයි මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණා නම් උෂ්ණත්වය වැඩි කරපුවාම KC වල අගය වැඩි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණා නම් මොකද වෙන්නේ බලමු. පුතේ උෂ්ණත්වය වැඩි කරපුවාම මොකද වෙන්නේ? ලේචට්ලි මූල ධර්මය අනුව උෂ්ණත්වය අඩු කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. මොකක්ද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරපුවාම ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වුණාම C ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. A ගේ සහ B ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ කියන්නේ KC වල අගය වැඩි වෙනවා. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරපුවාම KC වල අගය වැඩි වෙනවා. දැන් එහෙනම් ඔයාලට පේනවද උෂ්ණත්වය වෙනස් කරපුවාම KC වල අගය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ රඳා පවතින්නේ සමතුලිත පද්ධතිය ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියන එක මතයි. අවධාරණය කරගන්න සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතය රඳා පවතින්නේ උෂ්ණත්වය මතයි. උෂ්ණත්වය මත පමණමයි සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතය රඳා පවතින්නේ. සමතුලිතතා නියතය වෙනස් කරන්න පුළුවන් ඔයාලට උෂ්ණත්වය අඩු කිරීමෙන් හෝ වැඩි කිරීමෙන්. උෂ්ණත්වය අඩු කරොත්ද වැඩි කරොත්ද සමතුලිතතා නියතය වැඩි වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියන එක මතමයි. පුතාලා බාහිරින් මොන බලපෑම ආවත් ඔයා ඉගෙන ගන්න එකට බාධාවක් ඇති කරගන්න එපා. ඔයාට ජීවිතේ දිනන්න තියෙන හොඳම ක්‍රමය හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමයි. හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම තුළින් ඔයාට යන්න පුළුවන් දුර ඔයාටවත් හිතා ගන්න බෑ. මම දයාල් හේරත්.